හෙලෝ ගයිස් ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකේ ගෙන් තවත් අලුත් ගේම් ප්ලේ වීඩියෝ එකකට. එහෙනම් මචං ඉතින් අද අපි යන්නේ අර ට්‍රේන් එක තියෙන්නේ. ඒ ට්‍රේන් එක අපි නවත්තන්න බලනවා ප්ලේන් එකකින්වත්. අපි ජෙට් එකකින් නැවතුවා ආයි මේ ලොරි එකකින් නැවතුවා ලොකු ට්‍රක් එකකින් නැවතුවා. ඒකෙන් නැවතුන්නේ නැහැ. ට්‍රක් එක විසික් කළාම ගියා. අපි බලමු අර මගේ ගුවන් යානෙන් ඒක නවතීද කියලා. අපි බලමු මේකෙන්වත් නවතීද කියලා. අපි යන් ටක් ගාලා එහෙනම් මේ ප්ලේන් එක ගන්න. ඔයගොල්ලෝ ගයිස් මේ වීඩියෝ දෙකම බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ගිහින් බලන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. සබ්ස්ක්‍රයිබ් කරමු නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. පාද නම් ටිකක් අවුල් වගේ. කන්ට්‍රෝල් නෑ වාහනේ. බලනවා ගස්සල වදිනවා කාර් එක විසික් කරනවා. පට්ට වැඩේ යදනවා. වාහනේට වැඳලා නෙමෙයි මචං ගත්තේ යන්නේ එකෙන් පස්නේ. වැඳලා ගත්තා නම් ඔය මොනවන්නේ. අපි ඊළඟ පාරේ එනකොට වැඳලා ගමු. නෑ මේ ටයර් එක අවුල් වෙලා ඉන්නේ ඒකයි ප්‍රශ්නේ. ගමු. මේ පොඩි එක ගමු. ඔයගොල්ලන්ට කයි ලොකු එකනුත් ඕන නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ලොකු එකනුත් කෝච්චිය නවත්තමු කියලා. අනිවාර්යෙන් මම මේ වීඩියෝ එකත් ගේන්නම්. ඉස්සෙල්ලා මේක හරවගෙන දැන් උඩට ගමු. හරි. පුපුරයි දන්නේ නැහැ බයි ඉස්සෙල්ලා මම වීඩියෝ එකක් කරා හරිද? ඒක නම් පිපුරුවා. මේ දෙවනි පාර හරිද? අනිවාර්යෙන් ලයික් එකක් දාන්න යන්න ඉතින්. අපි මේ හරිය ඉඳන්ම බාගමු. මේ කණ්ඩ වගේ තියෙනවා නම් මචං බාගන්න බෑ මේක හරිද? ඇනෙනවා. අම්මට සිනිමයි. මේක දැන් හරව ගන්න කොහොමද කියනවනේ? කණ්ඩේ වදී. පිහුම්ම හරව ගමු මචං. හැරෙන්නේ නැද්ද මන්ද ඔය? හරි හැරෙනවා. ඉමේල් කිරිය අපි අර හරියම දාගමු ට්‍රේන් එක තියෙන කෝබන් ට්‍රේන් එක. අඩෝ ට්‍රේන් එක ගිහින්ද? නෑ ට්‍රේන් එක යන්නේ නැහැ. එහෙම අපිට විතරයි ට්‍රේන් එක යන්න පුළුවන්. චුට්ටක් ඉස්සරහට යනකොට ඔක මතුවේ. අනේ පුපුරන්න එපා. නෑ ගන් ට්‍රේන් එක අතර තියෙන්නේ හරිද? මේ අපි තමයි තැන වරද්දගෙන තියෙන්නේ. පිහොම දාගමු ගහේ වදී වැදුන්නේ එළම පිහොම චුට්ටක් දාගෙන මචං දාගමු ට්‍රේන් එක. මචං නතනින් දාගමු හරිද? නවතුණා. ඉතින් බැහැලා බලමු අම්මට උඩ තාම යකෝ රේල් පීල්ලට වැහලා නැහැ. මෙහෙම ට්‍රේන් එක ගියොත් එහෙම නවතින්නේ නැහැ කොහොමද? න්යායි හරව ගමු. ගහේ වදී වගේ නේද? පිටිපස්සට ගන්නත් බෑනේ මේවා. මේ ගහ කුඩු වෙන්නේ නැති ගහක් වෙන්නේ නැතිනේ. අර බන් තියනවම වාහන වැදුනම කුඩු වෙන ගස්. එහෙම ගහක් නෙමෙයි වෙන්නේ නැති මේක. පුපුරයි දන්නේ තට්ට වැදිලා. නෑ නිකන් කැරකිලා වගේ නෝ. දැන් බහැලා බලමු. දැන් නම් මචං මේ රේල් පීල්ලට වැහලා තියෙන්නේ හරිද? නම් බං රේල් පීල්ලට වැටිලා. දැන් අපි තව ටිකක් ට්‍රේන් එක ළඟටම ගමු. දහත් එක්කම පුපුරයි දන්නේ. ගහ අස්සෙන් ආව නියමයි. අඩෝ ඉත පිටිපස්සට ගන්න බෑනේ. අම්මට හුඩු. පිරුගන් ඉස්සරහට ගිහින් එන්න වෙනවා.
මේකේ පිටිපස්සට ගන්න තිබ්බනම් මොකද බලන්නකෝ මට උඩ වාහන වලත් එනවා මේක ඩිෆෙන්ඩර් කාරයා කොහේ යනවද දන්නේ නැහැ බං මේ පාරාසේ ප්ලේන් එකක් යද්දි මූ කොහේ යනවද කොහොම ඵලයන් ගියා ඉන්න එක ගමු මේ හප්පන්න නම් එපා අමාරුවෙන් ගත්තේ වදී උඹ ඉමින් ඵලයන් බලහංකෝ තව වෑන් කාරෙක් ඇවිල්ලා හැප්පුවානේ තව මනිවට පිටිපස්සටත් අරන් එනවා කොච්චර නරකේ උඹ කලාවට විතරම ප්ලේන් එකක් මෙතනම දාලා ඔය හප්පන වාහන කාර්යයත් එක්කම ගිනි තියලා දාන්න. බෝම්බයක් දැම්මම ඌත් ඉවරයි. ප්ලේන් එකත් ඉවර වෙනවනේ යන්නේ එකකින් ප්‍රශ්නේ. කොහොම හප්පගෙන ඉවර යන්නේ. ගාන. වැඩි. ඉතර දාගන්න එපා ගයිස් ඔයගොල්ලෝ. ඊට පස්සේ ආයි කඩාගෙන බිඳගෙන බලමු දැන් වැටෙන්නේ නැති. මං හිතනවා වැටෙන්නේ නැති කියලා. මම ප්ලේන් එක ගැස්සුන්නේ නෑ තිය නවතින්න. එළම අම්මට හුදු. පුපුරයිද දන්නෙත් නෑ බා. ළඟට ගියාට පස්සේ පුපුරයිද දන්නේ. අනේ පිටිපස්සට එන්නේ නැද්ද? කරන්න දෙයක් නෑ බා මේ ගහේ ඉන්න මොනවක් කරගන්නද? කැරකිලා එන්න තේ කරන්න දෙයක් නෑ ඉතින් හරිද? මේක දාගන්න විදියක් නෑ කියනකො. ඉස්සෙල්ලා පාරත් වැඩි වුණා. දැන් හොඳටම වැඩි වෙලා. මම බා ඉස්සෙල්ලා ජෙට් එක නම් දාගත්තා ගැම්මට. සීන් එක කියන්නේ මේ පාර මේක දාගන්න විදිය. අම්මට උඩු අර මොකද්ද පාර බෝට්ටුරුනේ. අඩෝ උඹලා දැක්කද අර බෝට්ටුව? ටිකක් අර පිටිපස්සේ ඉස්සරහා ඉස්සුණා දැක්කද? ඇයි බං ඒ ඉස්සරහා ඉස්සුනේ? අම්මට සිරි මේ පාලෙන් ගන්න නැත්තේ. ඒත් බං හිමුණු ගිලෙනවනේ. නේද? මචං වෙනම තාක්ෂණයක්. හරිද? අපි දන්නේ නැහැ ඕවා. අපි මේ ගෙවල් වලට වෙලා ඉන්නේ ඕවා දන්නවද? නැද්ද? බලමු හිමීට ගිහින් දැන්වත් දාගන්න. අනේ දැන්වත් ගානට වැටෙන්න. අපි මචං මම මේ හදන්නේ ට්‍රේන් එක ගාවටම දාගන්න. හරිද? ට්‍රේන් එකේ වදීද මන්දා වැඩි වුණා වගේ නැවතියා. අම්මට හුදු ට්‍රේන් එක අස්සෙන් ගියා නේද? බලමු දැන් කොහොමද කියලා. ඒක හරියන්නේ නෑ ඕයි. ට්‍රේන් එක අස්සෙන් ගිහිල්ලා වැඩි කරලා අපි ගමු ආයි. අපි මෙහෙ ඉඳන් එමු. හරිද ගයිස්? මෙහෙ ඉඳන් ඇවිල්ලා ලයිට් කණුවේ වදිනවා. අම්මට සිරි වුණා. උඹ තවත් ගස්වල වදින්නද හදන්නේ? වදින්න මට ආයි තව එකක් ගෙන්නවන්න. අම්මට සිරි කරුවලත් වුණා. පාස්වර්ඩ් එක ගහගෙන උදේ කරගමු. තුමචන් මේක කරන්න බෑ හරිද? අපි ගහ ගන්න ඕනි ඩේ කියලා පාස්වර්ඩ් එක. හරි. මේ මොකද්ද වයි පිපුරුවේ? මට උඩින් ඌ ඇවිල්ලා. මට ප්ලේන් එක අතින් කරකවන්න පුළුවන් දැක්කනේ ඔයගොල්ලෝ. පොලිස් තරුප්පත් වෙයිදන්නේ අපරාධි මං උදේ කරගත්තේ හරිද? පොලිස් තරුප්පත් වුණා නම් මේ වැඩේ කරන්න බෑ. මුන් ඇවිත් වැදුනට කමන්නේ හරිද? මේ බැරි වෙලා හරි මං යනකොට එහෙම ගේ ඇස්සටත් යනකොට මගේ අතින් මේ මැරුණොත් තමයි මචං කෙලවෙන්නේ. මුන් ඇවිල්ලා වැදුනට කිසි අවුලක් නැහැ. මට ප්‍රශ්නකුත් නැහැ. උඹලට ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට නම් ප්‍රශ්නයක් නැහැ. පොලිස් කාර්යයකට හප්පනවා. උඹ මිනිස්සු හප්පගෙන යන්නේ දැක්කද? ඔයා ඉන්නේ බං පොලිස් කාර්යෝ නෙමෙයි. පොලිසියෙන් උදුරගත්තු වාහන ඔය. වෙන මිනිස්සු ඉන්නේ බං ඔය. මිනිහෙකුත් යනවා පාර පයින්න දන්නේ නැහැ උන්. අම්මට උඩ. පොලිස් තරුවන් නම් පත්තුන්නේ නැහැ. උලන්නේ මට කමන්නේ. පොලිස් තරුවත් තුනක් මම අද මේක කරනවා. කොහොමද ට්‍රේන් එක නවත්තනවා? බලමු කොහොමද ට්‍රේන් එක නවතීද කියලා මේ පාරවල් මේක පට්ට කරුමයක්.
මේක නවතින්නේ නැද්ද කොහේ ගේම් එක හදලා තියෙන්නේ ඌ නවතින්න බැරි වෙන්නද කොහේ හදලා තියෙන්නේ හරිද මේ ළඟ දාගත්තේ නැත්තම් මචං මේ ට්‍රේන් එක අර ඈත ටික පෙන්වන්නේ නැහැ හරිද නැත්තම් අර බින්ගේ ගාවින් දාගත්තා නම් නියමයි එතන බා හිර වෙනවනේ ආ නියමයි දැන් ඇති බා ඌට වැඩි ඉතින් කරන්න බෑ වැඩි කියන්නේ ළඟ වැඩි දුර වැඩි ඉතින් අවුලක් නැහැ මචං මෙහෙම අපි යන් දැන් බලමු මේ රේල් පීල්ලේ තියෙන ගානට බලමු දැන් මේ නැත්තම් බං අන්න අතර බින්ගේ ගාවින් දැම්මනම් මේක එහා මෙහා යන්නේ හිර වෙනවනේ උතන පෙන්නන්නේ නැහැ මචං ඔන්න බලන්න මං දැන් එතනින් යන්නම් දැන් ට්‍රේන් එක නැගලා බලමු මට හරියටම 232යි තියෙන්නේ බලමු නැගලා මට හිර වෙන්නේ නැහැ ගානට සල්ලි තියෙනවා ඔක ගිහින් ආව ගමන් 32 විතරයි ඉතුරු වෙන්නේ අඩෝ අන්න දැක්ක නේද මචං ට්‍රේන් අඩෝ ට්‍රක් එකකුත් ඒ මදිවට දෙයි දැක්කද මචං බින්ගේ ගාව පෙන්නන්නේ නැහැ අපිට හරිද මෙතෙන්ට මචං වාහන ටිකක් ගත්තා නම් අන්න මෙතන බලන්න තිබ්බා අපි ආයෙ ගිහින් බලමු තියනවාද කියලා අපේ වණ්ඩිය නම් නෑ බං හරිද වණ්ඩිය නෑ වගේ අපි බැලලා බලමු වණ්ඩිය තියලා දැක්කනේ 32යි ඉතුරු හරිද ඔක්කොම මචං ඉතුරු 32 වණ්ඩිය නම් තියෙනවා මේ ට්‍රක් එකකුත් ඇවිල්ලා මගේ උදව්වට එන්න ඇති වැඩක් නෑ උනම් පුපුරලා මල්ලි උට පණ තියනවද මල්ලි නෑ බා උට පණ නැති වෙති වැඩක් නෑ වෙඩි තියලා පොලිස් තරුවය විශ්ිනවා විතරයි අම්මට හුරු ගති වුණා ඌ නැති වුණා ඌ යන්නේ යම ලෝකෙට ඌ පව් කළා දිව්‍ය ලෝක ගියක් දැල්ලා පික් කළා එහෙනම් ගයිස් අදරිකන වීඩියෝ කරලා දැක්කනේ ඒකෙන් කෝච්චි නැතුනේ නේ ඔයගොල්ලෝ ගයිස් තව try කරන්න ඕනි වාහනක් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අනිවාර්යෙන් එහෙනම් ගයිස් අදරිකන වීඩියෝ ඉවරයි ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්